හරි එහෙනම් පටන් ගමුනේ. ආයිබෝවන් ඉනිය මාලේ වණකම් පුතේ. මේ කෝ කැමරා ඔන් කරගන්න. හැමෝමද ළමයි ලොකු වෙන්න යන්න ලයින් ඔයාලගේ නේද? කැමරා ඔන් කරන්න, කැමරා ඕෆ් කරන්න මොනවා කරනවද නම් බ්ලොක් හැමෝම. හරි? මහිම විතරයි ඔන් කරගෙන ඉන්නේ. අනිත් හැමෝම ඕෆ් කරන්න. කැමරා ඔන් කරගන්න. හරි? ඔව්. ටැමිල් වලට 98යි. good හොඳයි. වෙන කවුද ලකුණු ටික දාන්නකොට ලකුණු දුන්නා නම් පුතේ chat එකට කෝ කැමරා ඔන් කරගන්න. නන්න right. හරි. කොහොමද ලකුණු දුන්නොත් මට chat එකට දාන්න යන්නකෝ ලකුණු ටික. යස්මී 79යි good. සනු 98යි very good. got marks for time up දුන්නේ නැද්ද හරි. අසාරා 84යි good. සෙතුලියාවද පන්තියද? නෑ. ඉන්නවා සර්. ඉන්නවනේ හරි. වෙන ලකුණු දුන්නාද අනිත් අයට? හා. අද අලුතෙන් පන්තියට ආපු දරුවෝ ඉන්නවද? ක්ලාස් එකට අද තමයි මුලින්ම ආවේ සර් කියලා ළමයි ඉන්නවද කවුද? ඔව් සර්. සිතුමි කොයිද පුතේ වා? සවුත්ලර්. කොයිද? සවුත්ලර්. ආ හරි. වෙන අද අලුතෙන් ආපු පුතාලා ඉන්නවද? නෑ. කවුද? මොකද්ද නම? තේනුලි. තෙනුලි කොයිද පුතේ? කාන්තනේ. කන්තලේ නේද? අපි කන්තලේ ආව පෙරේදා. ට්‍රිප් එකක් ආවා අපි. කන්තලේට. හරි. ඕකේ. වෙන කවුද අලුතෙන් ආවේ? සතේ. දෙසඳු. ඕකේ. වෙන කවුද පුතේ අලුතෙන් ආවද? right. හංසනේ 89යි. very good. right. right. හරි පුතේ අපි එහෙනම් පාඩමට යමු. ගිය සතියේ අපි ලියුම කරා පුතේ මේක ලියුමෙන් මම කිව්වා ඔයාලට මේකට රිප්ලයි ලියුමක් එලියාගෙන ඉන්න කියලා කිව්වා මම ඔයාලට. නේද? දැන් කලින් මේ ක්ලාස් එක රෙකෝඩින් එක මම ගෲප් එකේ දාලා තියෙන පුතේ. අලුත් පුතාලා ඒ රෙකෝඩින් එක බලන්න. පාඩම පටන් ගත්ත ගිය සතියේ. හරිද? එතකොට රෙකෝඩින් බලපු නැති අය අනිවාර්යයෙන් රෙකෝඩින් ටික බලන්න. හොඳේ? බලලා වැඩේ කරගන්න. අද තමයි පන්තිර අද මුලින්ම ආපු ළමයි කලින් රෙකෝඩින් බැලුවේ නැත්නම් පුතේ අනිවාර්යෙන් ඔය එක බලන්න. හොඳේ? right. අපි පළවෙනි කියන්නේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ පළමු පාඩම් බැලුවා අපි. හරිද? මොකද්ද ලියුම ලියන එක right? හරි. මොකද්ද පාඩම කඩිද මෙලදුවෝ. ලියුමක් ලියමු. ලිපියක් ලියමු පාඩම අපි බැලුවා නේද? right ඒ ටික මේ ඔක්කොමයි බැලුවා ගිය සතියේ right? එතකොට බලලා පුතේ අන්තිමේදී අර පුවත්පත දැන්වීමක් බලලා ඒකේ කවුද අසංකට කවිෂ්ක ලියුමක් ලියලා තියෙනවා. ඒ ලියුමට මං කිව්වා ආට රිප්ලයි ලියුමක් ලියන්න කියලා. ලියුවද ඔයාලා? පිළිතුරු ලිපියක් ලියුවද? ඈ පුතේ. ලියුවද? hina වෙනවා. හරි. මෙහෙමයි දැන් ඔයාලා 9 වසරනේ. දැන් මං හිතන්නේ ගොඩක් මෙතන දෙමළ තෝරගන්න ළමයි ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. දෙමළ තෝරගන්න කවුද ඉන්නවද පුතේ මෙතන? දෙමළ තෝරගන්නවා සර් කියලා ළමයි ඉන්නවද? චුට්ටක් අත උස්සන්න. සර් අපි grade 10 දෙමළ තෝරගන්නවා. ඔව් මහිමා ඉන්නවා වෙන කවුද ඉන්නේ? දෙසඳු ඉන්නවා, සනු ඉන්නවා, තුනයි වෙන කවුද? මේ මිතිල ඉන්නවා. වෙන මට chat එකට දාන්න චුට්ටක්. කී දෙනෙක් ඉන්නද? හරි. දැන් 4 දෙනෙක් විතර ඉන්නවා. හරි. එතකොට දැන් මං කතා කියන්නේ මේකයි. දැන් ඔතන ගොඩක් ළමයි තෝරගන්න නැති පිරිසනේ මෙතන ඉන්නේ. කොයි කාලෙද මේ මාස තුන ඉවර වෙන්නේ කියලා බලාගෙන ඉන්න සිත් එකක් ඉන්නවා නේද? නේද? 4 ඉන්න දෙමළ.
රයිට්. එහෙම නෙවෙයි. ඉතින් ඔයාලා ලැන්ග්වේජ් ඉගෙන ගන්න. දැන් අපි මේ අතල්ලා සිංහල අතල්ලා තිබ්බොත් මම ගුරුවරයෙක් වෙන්නෙත් නෑ දැන් නේද? හරි දුලච්චුත් ඉන්නවනේ හරි. හරි නේද? සිංහල එපා කියලා අපි ඉගෙන ගත්තා නම් දැන් මම ගුරුවරයෙක් වෙන්නෙත් බෑ මට. එතකොට දැන් ඉගෙන ගන්න උගන්වන්නත් බැරි වෙනවා නේද? එතකොට ලැන්ග්වේජ් කියන්නේ වටිනවා. හරි මේක අමාරුයි කියලා ඔයා තෝරගන්නවා කියන්නේ වෙන සබ්ජෙක්ට් තෝරගෙන ඒක අපරාධයක්. හොඳේ. ඔයාට අනිවාර්යෙන් ඔයාට මේක ප්‍රයෝජනක් වෙනවා අනාගතේදී ලැන්ග්වේජ් එකක්. හොඳේ? එකක්. මම කතාව කියන්න ආවේ දැන් දෙමළ තෝරගෙන නැති ළමයි ගොඩක් දුරට හෝම්වර්ක් එක කරන එක අඩුයි. ඇයි තම මාස දෙකයිනේ එක්සෑම කොහමරි ගොඩ දාලා වැඩේ කරගමු කියලා ඉන්නේ. එහෙම නෙවෙයි. ඔයා ලියන්න හොඳේ. ලියුවොත් තමයි දෙමළ භාෂාවක් කියන්නේ ප්‍රැක්ටිකලි හැමදාම යූස් කරන්න ඕන පුතේ. එතකොට තමයි අමතක වෙන්නේ නැත්තේ. ඒ යූස් කරන්නේ නැහැ නේද? දැන් අපි නම් ගෙදරින් සමහර සිංහලෙන් මම කතා කරනවා, ඉස්කෝලේ කතා කරනවා, එළියට ගියාම ඔෆිස් වල කතා කරනවා. ඒ නිසා අපිට සිංහල අමතක වෙන්නේ නැහැ. අනික ක්ලාස් එකෙත් කතා කරනවා. හා නේද? චුට්ටක් ඉන්න. හරි. ක්ලාස් එකෙත් කතා කරනද අපිට දෙමළ අමතක වෙන්නේ නැහැ. සිංහල අමතක වෙන්නේ නැහැ. ඇයි ප්‍රැක්ටිකල් අපි යූස් කරන හැමදාම. ඒ නිසා. හරිද? නමුත් ඔයාලට එහෙම නෙවෙයි පාඩම් කරන්න ඕන. රයිට්. පුතේ මේක ගන්න ටියුට් එක. දැන් මේක මම රිප්ලයි ලියීමක් ලියන්න කිව්වා. හරි. ඇඩ්‍රස් එක ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න මෙතන. හරි. ඇඩ්‍රස් එක දාන්න ඔයාලගේ ඇඩ්‍රස් එක දාන්න. දාලා දැන් ලියන්නේ ඔයා කාටද? හරි. දැන් මේ ලියුම තියෙන්නේ මොකද්ද? මේ ලියුම කියුවා අපි නේද? මිතුරා තිනගන් පුවත්පතේ ඔබේ පින්තූරය බැලුවෙමි. දෙවන භාෂා දෙමළ කතික තරගයේ ඔබ ප්‍රථම ස්ථාන ලබාගත් බව කියවා මේ දැනගත්තමි. ගොඩක් සතුටුයි. නිවසේ නැත්නම් ගෙදර අම්මා තාත්තා හැමෝම සතුටු වුණා. සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථාන ලබා ගැනීම සාමාන්‍ය කාරණයක් නොවේ. ඔබට හොඳ අනාගතයක් තිබේ. ඔබ දක්ෂ කතිකාචාර්යෙක් ලෙස වෙන්න ඕන ලෙස මම දේවයන්ගෙන් ප්‍රාර්ථනා කරමි කියලා ලියුමක් ලියලා තියෙනවා. කාටද? කවිෂ් කියලා තියෙනවා අසංකට. හරිද? දැන් මම ඔයාලට කිව්වේ කවිෂ්කට ඔයා අසංක කියලා ඔයා හිතාගෙන කවිෂ්කට ස්තුති කරලා ලියුමක් ලියනවා. දැන් නේද? අසංකට කවිෂ්ක ලියුමක් ලියනවා අසංකට විශ් කරලා ඔයාගේ දෙවන භාෂා දෙමළ කතික තරගයේ පළමු ස්ථාන ලබා ගත්තා. ඔයා ගොඩක් හොඳයි, දක්ෂයි කියලා. දැන් මෙයා රිප්ලයි ලියුමක් ලියන්න ඕනේ එයාට නේද? ඔව්. හරි කවිෂ්ක අසංක ලියනවා කවිෂ්කට. ඔව් කවිෂ්ක ඔයා ගොඩක් ස්තුතියි. හරි. එහෙම ලියලා පොඩි ලියුමක්. හරි. රයිට්. ඔන්න ලියමු. දැන් ඔයා තමයි අසංක ඈ. රයිට්. ලියන්න. මුලින්ම ලියන්න ඔයාලගේ ඇඩ්‍රස් එක ලියන්න මෙතන. හරි. ඇඩ්‍රස් එක ලියන්න. ප්‍රධාන වීදිය හරි අංක 10 ප්‍රධාන වීදි මොකක් හරි ඔයා ගම කැන්ඩූර ඇරි මොකක් හරි ඔයාලා ගම ලියන්න. හරි. ලියලා මෙතන පටන් ගන්න මොකද්ද? අන්බුල්ල නන්බා. අන්බුල්ල නන්බන් කවිෂ්ක අන්බුල් නන්බන් කවිෂ්ක. රයිට්. ඔය ටික ලියුමෙම තියෙනවා. මම හොඳින්. ඔයා හොඳින් ඉන්නවද? හරි. ගෙදර අම්මා තාත්තා හැමෝම හොඳින්ද? ඊට පස්සේ ඔයාගේ ලිපිය ලැබුණා. ගොඩක් සතුටුයි. හරි. හරිද? ගොඩක් සතුටුයි. ඊට පස්සේ ගෙදර අම්මා තාත්තා මේ හැමෝම ආදරෙන් මතක් කරලා කියන්නේ. හරි. නිමාඩුවට අපේ ගෙදර එන්න. අපි කතා කරමු. හරි එච්චරක් ඇති. රිප්ලයි ලියන්නේ දැන් ඔයාලා ලොකුට ලියන්න අවශ්‍ය නැහැ ඔයාලට දැම්ම. හරි. රයිට්. කොහොම ලියන්නේ? අන්බොල් නන්බන් කවිෂ්ක. නාන් නල මම හොඳින්. නාන් නලම් කියන්නේ මම හොඳින්. නාන් නලම්. ඔබේ සැපසනීප කෙසේද? උංගල් සුහම් එප්පඩි. right. නිවසේ අම්මා තාත්තා හැමෝම හොඳින්ද? එහෙම අහන්න පුළුවන් අපිට නේද? வீட்டில் නිවසේ வீட்டில் අම්මා අප්පා
මේ ඔක්කොම ලියම තිබ්බද අප්පා අනේවරුම් හැමෝම නලමා අනේවරුම් නලමා ඊට පස්සේ මොකක්ද ලියන්න ඕන මිතුරා නන්බා நீங்கள் ඔබ நீங்கள் අනුප්පිය කඩිදම් கிடைத்தது மிக்க மகிழ்ச்சி மிக்க மகிழ்ச்சி සරලවම පොඩිලිමක් මිතිලට 96යි දෙමළ වලටනේ හොඳයි සඳරු නිම්සර 90යි very good හරි right මිக்க මහිල්චි ගොඩක් චරණ ඉන්නවද ක්ලාස් එකද චරණ නෑනේ හරි right මික්ක මහිල්චි ගොඩක් සතුටුයි පුතේ ඊට පස්සේ වීතිල් අම්මා අප්පා නෑ ඒක ලියන්න එපා පුතේ ඒක අනිත් දෙමු sorry ඒක ලියන්න එපා right ඊට පස්සේ ලියන්න පුළුවන් මොකටවත් සතුටුයි නිවාඩුවට අපේ ගෙදර ඔයා එන්න කියලා කියන්න පුළුවන් right මහිල්චි விடுமுறைக்கு அடுத்த விடுமுறைக்கு இல்லையா அடுத்த விடுமுறைக்கு இலங்க அனிமான் விட்டு அடுத்த விடுமுறைக்கு நீங்கள் எங்கள் வீட்டுக்கு ஹரி அடுத்த விடுமுறைக்கு நீங்கள் எங்கள் வீட்டுக்கு என்ன வாருங்கள் அடுத்த விடுமுறைக்கு நீங்கள் எங்கள் வீட்டுக்கு வாருங்கள் இதற்கு நிவாඩට ඔයා අපේ ගෙදරට එන්න
right. හරි. ඊට පස්සේ පුතේ வீட்டுக்கு வாருங்கள், right? வாருங்கள், right. Then ලියන්න පුතේ வீட்டில் අම්මා මේ ලියුම හොඳට බලන්න පුතේ. හරි. අම්මා අප්පා අනේවරේயும் கேட்டதாக கூறுங்கள். මොකද කියන්නේ? නිවා එන්න නිවසේ අම්මා තාත්තා හැමෝම මතක් කරා කියන්නේ. කේට්ටදාව කුරුංගල් කියන මතක් කරා කියන්නේ, right? හරි. ඊට පස්සේ අවසන් කරා. ඉතුරුට முடிக்கின்றேன். இத்துடன் முடிக்கின்றேன். මෙතනින් අවසන් කරමින් முடிக்கின்றேன். உங்கள் அனைவருக்கும் இறைவன் துணை. ඔබ හැමෝටම දෙවියන්ගේ පිහිටයි. உங்கள் அனைவருக்கும் இறைவன் துணை. තුනේ right. ඊට පස්සේ ඉපඩික්කු අන්වින් නන්බන් ආසන්නක නේද? right. ඔච්චර ලියුම. දැන් මේ ලියුම පුතේ දැන් මේක මේම එන්නත් පුළුවන් ලියන්න කියලා ඔයාලට ලියුමක් එන්නත් පුළුවන්. හරිද? සාමාන්‍ය ලොකු කරුණක් දාන්න නැහැ. දැන් මෙතනදී පුතේ ඔයා මේක පුතේ ඔයාලට ලියුම එන්න පුළුවන්. මේක ලියලා ඉවර කරන්නකෝ. මේ බලන්න මේ මුල් කොටස ටික අනිවාර්ය ලියුමක ඕන කොටසක්. මේ ආදරේ මිතුරා මම හොඳින් ඔබ හැමෝම හොඳින්ද අම්මා තාත්තා හැමෝම හොඳින්ද ඔබේ ලිපිය ලැබුණා ගොඩාක් සතුටුයි. මේ මෙතන වෙනකම් පුතේ ඔයාගේ සාමාන්‍ය ලිපියක තියෙන්න ඕන කරුණු. පෞද්ගල ලිපියක් ඔයාලට ලියන්න කිව්වොත් මේ මෙතන වෙනකම් අනිවාර්යෙන් ඕන ලිපියක් තියෙනවා ඔයාලට. ලියුම් ටික ලියුමක්. ඒ කියන්නේ හැමෝටම හොඳින්ද කියලා. ඊට පස්සේ කරුණු මොකද්ද? ලියුමද ඔයා නිමාඩට එන්නද නැත්නම් නිමාඩට එන්න බෑ. මොකක් හරි අදාළ කරුණක් දෙනවානේ මේක මේ අදහස් කරන් ලියුමක් ලියන්න කියලා. ඔන්න ඔතන තමයි ඒ අදහස ලියන්නේ අපි. දැන් ඔයාට ඒ අදහස දෙමෙන් ලියන්න බැරි වුණා කියන්නකෝ. මේ ටික ලියලා හරි මේ ටික ලියලා පුතේ මේ කොටස ලියුවොත් ඒ ලියුමේ සම්පූර්ණ 175ක ලකුණු හම්බ වෙනවා ඔයාට. හරි. ඊට පස්සේ වාරුංගල් මේ ටික ඔයා සාමාන්‍ය ලියුම තියෙන්න ඕනේ. ඇයි නිවසේ අම්මා හැමෝම මතක් කරා කියන්නේ මෙතනින් අවසන් කරමු. ඔය හැමෝටම දෙවියන්ගේ පිටයි. එතකොට සාමාන්‍ය පෞද්ගල ලිපියේදී මං කලින් කියපු ටිකයි මේ ටිකම පාඩම් කරලා මතක තියාගන්න. ඒක පාඩම් කරලා තියාගත්ත පාඩු නෑ. පෞද්ගල ලිපියේදී අනිවාර්යයෙන් ඔයාලා ලියන්න ඕන. දැන් නැත්තම් ඔයාලට ඕලෙවල් ලියද්දී 10 වසරේ ගියන් පස්සේ මේක අනිවාර්ය ලියුම් දිගේ එනවාමයි. අනිවාර්ය ලියුම් ලියන්න තියෙනවා ඒකේ. හරි? right. ඉවර කරන්න ටකලා මේක.
right ඉවරද පුතේ ලියලා ඉවරද Yes, sir. හරි right හරි දැන් පුතේ දැන් ඔයා මෙච්චර කාල අපි ලිව්වේ මොකද්ද රාජකාරී ලිපිය sorry මේ පෞද්ගල ලිපි තමයි අපි කරේ උඩින් පෞද්ගලික ලිපි. එතන පෞද්ගල ලිපියේදී රාජකාරී ලිපියේදී වෙනසක් තියෙනවා නේද? සාමාන්‍ය පෞද්ගල ලිපියක් නම් අපි ආකෘතිය මම ලිව්වා කලින් නේද? උඩ තිබ්බනේ ආකෘතිය. ඔන්න මේක තමයි ආකෘතිය පෞද්ගල ලිපියේදී. ඔන්න මේක. නේද? මුහවර කියන්නේ ඇඩ්‍රස් එක මොකද්ද කවුද යවන්නේ? විලිප්පු කියන්නේ ආමන්ත්‍රණය. ආදරණීය මිතුරා, ආදරණීය අම්මා, තාත්තා, ආදරණීය මිතුරිය කියන එක. right? මේ උඩල් කියන්නේ ශරීරය කියන්නේ අඩඟු කරුණු ප්‍රධාන කරුණු තමයි මේ උඩල් ශරීර කොටස් කියලා කියන්නේ ලිපියක. right? මොඩියු කියන්නේ අවසානයේ. අවසානයේ කියන්නේ නිවස අම්මා තාත්තා හැමෝම මතක් කරා කියන්නේ මම මෙතනින් අවසන් කරනවා හැමෝටම දෙවි පීඨයි. ඒක තමයි අවසානයේ. ඔප්පම කියන්නේ මේට ආදරණීය මිතුරා මිතුරිය කියලා දෙනවා. දැන් මේකම අපි රාජික ලිපිට ඇරවුවොත් පුතේ හරවලා ගත්තොත් පුතේ සාමාන්‍ය දැන් මේ ක්‍රමේ දැන් නෙවෙයි. දැන් මේක මේ පැත්තේ වම් පැත්තේ දකුණු පැත්තේනේ. දැන් සේරෝ වම් පැත්තේ ලියන්නේ නේද? රාජික ලිපියේදී වම් පැත්තේටම ඔක්කොම ලියන්නේ. එතකොට මුලින්ම කවුද යවන්න ලබන්න ආමන්ත්‍රණය මාතෘකාව කියලා අලුත් කොටස මේකට එකතු වෙනවා. මාතෘකාව. right? මාතෘකාව මේ ටික හරි. අවසාන එකත් හරි. හරි. එතකොට රාජකා ලිපියේ අලුතෙන් කරුණු කීපයක් එකතු වෙනවා. එකක් ඇවිලා මෙතන යවන්න විතරයි ඉන්නේ. ලබන්න මෙතන දාන්නේ නැහැ අපි. රාජකාර ලිපියේදී යවන්නත් දානවා ලබන්න මාතෘකාව ලබන්නයි මාතෘකාව කියන කොටසක් අලුතෙන් එකතු වෙනවා රාජකාර ලිපියට. පැහැදිලිනේ? right. ඔන්න බලමු දැන් රාජකාර ලිපියක් කොහොමද ලියන්නේ කියලා. right? දැන් මේකේ තියෙන පුතේ මේ පරණ විදියට තියෙන්නේ ඇඩ්‍රස් එක මෙතන. හරිද? අවසානයේ මෙතන තියෙන්නේ. නමුත් දැන් එමනේ දැන් අලුත් ක්‍රමෙට ඔක්කොම මේ පැත්තේ වෙලා තියෙන්නේ. right? right පුතේ. ඔන්න බලන්න පුතේ. දැන් මේක දැන් අලුත් ක්‍රමයට පුතේ ලියුම් ටික මේ පැත්තේ ලියන්න සේරම වම් පැත්තෙමයි දාන්නේ නේද? ලබන්න ඔක්කොම. right? හරි. ඔන්න පුතේ මේක රාජිකා லிபிයක්. හරිද? பின்வரும் கடிதத்தை ஆசிரியரின் உதவியுடன் வாசிப்போம் செயல்படுப்போம். මොකද්ද කියන්නේ? පාතසදා ලිපිය ගුරුවරයාගේ උදව්වෙන් කියවමු සවන් දෙමු. කියලා දෙනවා. කියවමු සවන් දෙමු. හරිද? right. எஸ் மோகன் இலக்கம் 20 பிரதான வீதி பண்டாரவெளை. எஸ் மோகன் இலக்கம் 20 பிரதான வீதி பண்டாரவெளை. தலைவர் பண்டாரவெளை பிரதேச சபை பண்டாரவெளை. ஐயா ஒண்ணு ஆமந்துவே வீதி புனரமைப்பு தொடர்பாக මොකද කියන්නේ வீதி புனரமைப்பு தொடர்பாக மேற்படி பெயரை கொண்ட நான்
மாளிகாத்தென்ன எனும் பிரதேசத்தில் வசிக்கிறேன். மாளிகாத்தென்ன கிராமத்தில் இருந்து பண்டாரவளை வரையிலான வீதி உடைந்து காணப்படுகிறது. இதனால் இவ்வீதியில் ஊடாக பயணம் செய்யும் பல பயணிகள் பல சிரமங்களை எதிர்நோக்கின்றனர். இவ்வீதியை புனரமைப்பு செய்து தருமாறு தயவுடன் கேட்டுக்கொள்கின்றேன். நன்றி. இப்படிக்கு உண்மையுள்ள ஸ்மோகன். හරිද? මොකද කියන්නේ? ලිපි කියන්නේ මොකද්ද? right? එස් මෝහන් අංක 20 ප්‍රධාන විදිය බණ්ඩාරවල. දැන් සාමාන්‍ය පෞද්ගල ලිපිය හෝ රාජිකා ලිපි මම පුතාලා දැනගන්න ඕන. නම දැම්මා අංකයක් තියෙනවා වීදියක් තියෙන්න ඕන නගරයක් තියෙන්න ඕන. එතකොට තමයි සම්පූර්ණ ලකුණ හම්බෙන්නේ. හොඳේ? දිනේ. தலைவர் කියන්නේ මොකද? මේක සිංහල තේරුමක් දෙයානියක්. හරිද? தலைவர் කියන්නේ මොකද? සභාපති. කවුද? සභාපති. සභාපති. බණ්ඩාරවල ප්‍රදේශ සභාව කියන්නේ බණ්ඩාරවල ප්‍රාදේශ සභාව බණ්ඩාරවල. බණ්ඩාරවල ප්‍රාදේශ සභාව බණ්ඩාරවල. බණ්ඩාරවල ප්‍රාදේශ සභාව බණ්ඩාරවල. right. හොඳ මෙතන තියෙන බලන්න අයියා කියලා. අයියා කියන්නේ මහත්මයා කියන අදහස. අයියා කියන්නේ කවුද? මහත්මයා. මහත්මයා. right. வீதி புனரமைப்பு தொடர்பாக வீதி පුනරමිප්පු தொடர்பாக කියන්නේ මාර්ග ප්‍රතිසංස්කරණය සම්බන්ධවයි. එහෙම නැත්නම් මාර්ග අලුත්වැඩියා සම්බන්ධවයි. தொடர்பாக කියන සම්බන්ධවයි. ඒ සම්බන්ධවයි தொடர்பாக කියන වචනේ හැම රාජකාරී ලිපියකම අපි දානවා මාතෘකාව දාද්දී. විදුලිය ලබා ගැනීම සම්බන්ධවයි. පොත් කට්ටල ලබා ගැනීම සම්බන්ධවයි. හරි? right? හරි. ඔන්න පුතේ කියන්නේ மேற்படி பெயரை கொண்ட நான் කියනද மேற்படி பெயரை கொண்ட நான் කියනද ඉහත නම් සඳහන් right ඉහත නම් සඳහන් மா மாளிகா தென்ன எனும் பிரதேசத்தில் வசிக்கிறேன். மாளிகா මාලිගා තැන්න යන මාලිගා තැන්න යන ප්‍රදේශයේ ජීවත් වෙමි. right? ඉහත නම් සඳහන් මා මාලිගා තැන්න යන ප්‍රදේශයේ ජීවත් වෙමි. right. ඊළඟ වාක්‍යය. மாளிகாத்தென்ன கிராமத்தில் இருந்து பண்டாரவளை வரையிலான வீதி உடைந்து காணப்படுகிறது. ඒක මොකද කියන්නේ? මාලිගාතැන්න ගමේ සිට බණ්ඩාරවල මාලිගාතැන්න ගමේ සිට මාලිගාතැන්න ගමේ සිට බණ්ඩාරවල බණ්ඩාරවල වරයිලාන වීදි දක්වා මාර්ගය
வீதி කියන්නේ මාර්ගය උඩින්ද காணப்படுகிறது என்பது කැඩී තිබේ. කැඩී ගොස් තිබේ. කැඩී ගොස් තිබේ. උඩින්ද காணப்படுகிறது. කැඩී ගොස් තිබේ. කැඩී ගොස් තිබේ. හරි. හරි. කැඩී ගොස් තිබේ. right. ஹரி இதனால் இவ்வீதியின் ஊடாக பயணம் செய்யும் பயணிகள் பல சிரமங்களை எதிர்நோக்கினர். ඒක මොකද? இதனால் කියන්නේ එම නිසා இதனால் එම නිසා මෙම මාර්ගයේ ඉව් කියන්නේ මාර්ගයේ මෙම මාර්ගයේ අරහා ගමන් කරන මෙම මාර්ගය හරහා නැත්නම් මේ මාර්ගය ඔස්සේ හරි මෙම මාර්ගය හරහා ගමන් කරන பயணம் செய்யும் ஊடாக කියන අරහා பயணம் செய்யும் ගමන් කරන பயணிகள் මගින් මෙම මාර්ගයේ අරහා ගමන් කරන මගින් பல சிரமங்களை විවිධ දුෂ්කරතාවන් දුෂ්කරතාවන්ට එදිர்நோக்கின்றனர் කියනතේ මුහුණ දෙයි එදිர்நோக்கி මුහුණ දෙයි විවිධ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙයි එදිர்நோக்கிන කියන මුහුණ දෙනවා කියන එක නැත්තම් හරි නැත්තම් ප්‍රශ්න වලට භාජනය වෙනවා කියන එක විවිධ ප්‍රශ්න වලට භාජනය වෙනවා කියන එක ඕන අදහස ගන්න පුළුවන්. இவ்வீதியை புனரமைப்பு செய்து தருமாறு தயவுடன் கேட்டுக்கொள்கிறேன். කියන්නේ මෙම මාර්ගය විවිධ කියන්නේ මොකද? මෙම මාර්ගය පුනරமைப்பு කියන පදේ අලුත් වෙඩියා නැත්නම් ප්‍රතිසංස්කරණය කියන අදහස ගන්න පුළුවන්. අලුත් වෙඩියා செய்து தருமாறு කර දෙන ලෙස තයවුඩන් කියන්නේ කාරුණිකව ඉල්ලා සිටිමි. නன்றி කියන්නේ ස්තුතියි. මෙම මාර්ගය අලුත් වෙඩියා කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. நன்றி කියන්නේ ස්තුතියි. இப்படிக்கு உண்மையுள்ள மோகன். right. දැන් මෙතනදී රාජීව් පෞද්ගලික පේටි උප්පඩි කියලා දානවා. නමක් දානවා. නමුත් මෙතන තමයි වෙන්නේ වෙනසක් වෙන්නේ. මොකද්ද? පෞද්ගලික ලිපියේදී මෙතන දානවා අන්බු නන්බන් මෙයට ආදරේ මිතුරා කියලා දානවා. නමුත් මෙතන මෙයට විශ්වාසී එස්මෝන් මෙයට විශ්වාසී එස්මෝන් කියලා අපි දානවා. හරි. දැන් එකක් මේකට සිංහල තේරුම ලියන්න මේ ප්‍රශ්න අතර උත්තර ලියන්න මේක යා කරන්න. හරි. ටග්ගල කරන්න පිටු අංක 8 තියෙන අභ්‍යාස ඔක්කොම ඉක්මන කරන්න.
පුතේ හරියද? ඉවරද ලියලා? මහිමා සරියා. සෝමනාස් அழுகுறான். டேய் இது இரு இக்கின்னு இருக்க போயிட்டு வந்து அழுகுறான். ஆமா தான் පුතේ ඉවරද? හැමෝම ඉවරද? රයිට්. ප්‍රධාන වීදි කියන්නේ ප්‍රධාන වීදිය. හරි. தலைவர் කියන්නේ සභාපති. හරිද? හරිද? தலைவர் කියන්නේ සභාපති. හරි. ප්‍රදේශ සභාව කියන්නේ ප්‍රාදේශ සභාව. හරි. ප්‍රදේශ සභාව කියන්නේ ප්‍රාදේශ සභාව. වීදි කියන්නේ මාර්ගය. වීදි කියන්නේ මාර්ගය. මේ වීදි කියන්නේ මාර්ගය. පුනරවැප කියලා දන්නවනේ. අලුත් වැඩියා ප්‍රතිසංස්කරණය ඕකේ. හරි. හරිද? මේට්පඩි කියන්නේ ඉහත සඳහන්. මේට්පඩි කියන්නේ ඉහත සඳහන් කියන අදහස. මේට්පඩි ඉහත සඳහන්. පයනම් කියන්නේ ගමන්. ගමන. හරි. පාදසාරිකල් කියන්නේ මොකද්ද? එහමදේ. මගී ඒකත් මගින්. පාදසාරිකල් මගින්. හරි. සිරමංගල් කියන්නේ දුෂ්කරතාව, ප්‍රශ්න, right? ගැටලු. ඕන එකක් ගන්න පුළුවන්. හොඳේ. නිවැරදි වෙන්නේ දුෂ්කරතාවය, right? හරි. සර් ඔබදේ සර් දුෂ්කරතාවට කලින් කිව්ව වචනේ තේරුම මොකද්ද? මගින් පුතේ. හරි. right. இக்கடிதத்தை எழுதியவர் யார்? මේක සම්පූර්ණ උත්තර ලියන්න ලියුවොත් පුතේ මේකෙම උත්තර ලියන්න කොහමද? இக்கடிதத்தை எழுதியவர் யார் කියන්නේ මේ ලිව්වේ කවුද? එතකොට ඔයාට මේක සම්පූර්ණ උත්තර ලියන්න උනොත් ඔයා இக்கடிதத்தை எழுதியவர் කවුද පුතේ නම මොකද්ද? එස් මෝහන්. එස් මෝහන්. දැන් ඔයා මේකට එස් මෝහන් කිව්වත් උත්තර හරි. නමුත් සම්පූර්ණ උත්තර ලියන්න කිව්වොත් ඔයා ලියන්න ඕනේ මේමයි. இக்கடிதத்தை எழுதியவர் எஸ் மோகன். මේ ලිව්වේ எஸ் மோகன் කියලා ලියන්න ඕනේ, right? இக்கடிதத்தை யாருக்கு எழுதுகிறார்? யாருக்கு කාටද ලියන්නේ? සම්පූර්ණ උත්තර නෑ. இக்கடிதத்தை தலைவர் කවුද? தலைவர் නෑ මේ එමලි වරින්. இக்கடிதத்தை පුතේ බණ්ඩාරවල ප්‍රදේශ සභை தலைவருக்கு කියලා ලියන්න ඕනේ. බණ්ඩාරවල ප්‍රාදේශ සභා සභාපතිට ලියන්නේ. අතකොට එහෙම ලියන්නේ, right? බණ්ඩාරවල ප්‍රාදේශ සභා සභාපති. இக்கடிதத்தை බණ්ඩාරවලේ, right? බණ්ඩාරවලේ பிரதேச சபை தலைவருக்கு சபாபதிட்ட, right? தலைவருக்கு எழுதுகின்றார், right? හරි. அவரது பதவி என்ன? ඔහුගේ තනතුරු මොකක්ද? ඒ සේම උත්තරමයි.
தலைவர் பண்டார பிரதேச சபை නැත්නම් බණ්ඩාර ප්‍රදේශ සභේ தலைவர் தலைவருக்கும் එතන එනවා පුතේ මෙතන ලියන්නේ බණ්ඩාරවැලයි பிரதேச சபை தலைவர் හරි right උඩින්ද කාණපොඩ වීදි යාද උඩින්ද කාණපොඩ වීදි කියන්නේ කැඩී ගොසිරි මාර්ගය කුමක්ද මොකක්ද මාලිගා දෙන්නසේ இருந்து பண்டார வரை வரையிலான வீதிகள் யானது உடைந்து காணப்படும் வீதி ஏதோ උඩදී කාණපොඩ වීදි මාලිගා තැනින් බණ්ඩාර වரையிலான வீதி අර උඩ තිබ්බේ ඒ ඡේදෙම ඒක ලියන්න පුළුවන් right fine උඩදී කාණපොඩ වීදි පුතේ මේක ලියන්න පුළුවන් ඔයාලට මේ උඩදී කාණපොඩ වීදි මේක මාලිගත්තන கிராமத்திலிருந்து பண்டாரவளை வரையிலான வீதி කියලා ලියන්න ඕන right මාලිගත්තන கிராமத்திலிருந்து பண்டாரவளை வரையிலான வீதி මේ සම්පූර්ණ ලියන්න පුළුවන් උත්තරට මාලිගත්තන கிராமத்திலிருந்து பண்டாரவளை வரையிலான வீதி උඩදී காணப்படுகின்றது ඒක සම්පූර්ණ ලියන්න ඒ කැලේ දෙකම සම්පූර්ණ ලියන්න පුළුවන් ඒකට උත්තරේ right 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 ඔන්න පුතේ දැන් ලියුමක් ලියන්න තියෙනවා දැන් ඔයාලා ලියන්න ඕනේ හරි ඔන්න පුතේ பின்வரும் சொற்களை பயன்படுத்துவோம் உமது பிரதேச நூல் நிலையத்திற்கு நூல்கள் பெற்று தருமாறு கோரி பிரதேச செயலாளருக்கு 40 சொற்களில் கடிதம் ஒன்று எழுதுக ඒ කියන්නේ මොකද්ද பின்வரும் சொற்களை பயன்படுத்துவோம் පාත සඳහන් වචන භාවිතා කරන්න පාත සඳහන් වචන භාවිතා කරමු ඔබේ ප්‍රදේශයේ උමது ප්‍රදේශத்தில் කියන්නේ ඔබේ ප්‍රදේශයේ නූල් නිලයේත් පුතේ පුස්තකාලයට නූල් නිලයම කියන්නේ මොකද්ද ඔබේ ප්‍රදේශයේ පුස්තකාලයට ඔබේ ප්‍රදේශයේ පුස්තකාලයට හරි නූල්கள் பெற்று தருமாறு கோரி පොත් ලබා දෙන ලෙස ඉල්ලා පොත් ලබා දෙන ලෙස ඉල්ලා கோரி කියන්නේ ඉල්ලලා ඉල්ලා பிரதேச செயலாளருக்கு 40 சொற்கள் ஒரு கடிதம் කියන්නේ ප්‍රාදේශීය ලේකම්ට වචන 40 ලිපියක් ලියමු ශ්‍රී ලංකා පොලිස් බලයේ නායකත්වයට මේ විදිහට අදහස් දැක්වීමක් කරන්න පුළුවන්ද මම අපේ මහජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි මේ වගේ ප්‍රකාශ සම්බන්ධයෙන් නිශ්චිතවීමක්ද කියලා හේතු මේ වගේ ප්‍රකාශ සම්බන්ධයෙන් යම් පැහැදිලි නීතිමය විමර්ශනයක් අපි කළ යුතුයි මේ රටේ මහජනතාව right කියන ගෞරවය පුතේ මේක තේරුම ලියමු ප්‍රදේශ செயலாளர் කියන්නේ ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ செயலாளர் කියන්නේ මොකද්ද ප්‍රාදේශීය ලේකම් right ප්‍රාදේශීය ලේකම් right ප්‍රදේශ සේවකම් කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය right හරි
එබඳු නූල් නිලියතිල කියන්නේ අපේ පුස්තකාලයේ එබඳු නූල් නිලියතිල කියන්නේ පුතේ අපේ පුස්තකාලයේ උண்மையுள்ள කියන්නේ විශ්වාසීක දන්නවනේ ஒரு தொகை நூல்களை பெற்றுத் தரும் ஒரு தொகை නූල්ගල් කියන පුතේ ஒரு தொகை කියන එකක් තමයි. නමුත් ඒක අදහස් වෙන්නේ ஒரு தொகை නූල්களை பெற்றுத் தரும் කියන්නේ පොත් කට්ටලයක් ලබා දෙන්න. පොත් කට්ටලයක් ලබා දෙන්න. தமிழ் நூல்கள் தட்டுப்பாடாக உள்ளன. දෙමළ පොත් අඩුපාඩු තිබේ. දෙමළ පොත්වල අඩුපාඩු තිබේ. right. දැන් ඔයා ලියන්න ලියුම. කොහොමද ලියන්නේ? ඔයාගේ ලියුම් ටික ඇඩ්‍රස් එක නම දාන්න, වීදිය දාන්න, නගරය දාන්න, අර වගේම ලියන්න. ඊට පස්සේ මොකද ලියන්න ඕනේ? ලියන්නේ කාටද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔයාගේ ප්‍රාදේශීය කාර්යාලය දාන්න. ගණේවත් කුරුණෑගල එහෙම නැත්නම් ඔයාගේ මහනුවර හම්බන්තොට ඔයාගේ මේ ප්‍රාදේශීය කාර්යාලය දාන්න ඒකට. හරි? නාවුල මාතලේ ඕන එකක්. දාලා මාතෘකාව ලියන්නේ මොකද්ද? මොකද්ද මාතෘකාව දාන්නේ? පොත් ලබා ගැනීම සම්බන්ධවයි. ඒ මාතෘකාව මම දාන්නේ. මොකද්ද? புத்தகம் பெற்றுக்கொள்வது. தொடர்பாக උඩ තිබ්බා ඒක ලියන්න. தொடர்பாக කියලා තිබ්බනේ ඒක ලියන්න. தொடர்பாக දාලා අයියා නැත්තම් අම්මෙනි. උඩ තිබ්බනේ පුතේ අර යා කරන එක බැලුවේ නෑ නේ අපි. නෑ නේද? යා කරන එක බැලුවේ නෑ නේ අපි නේ. බලමු. හරි. චුට්ටක් ගන්න ටක් ගාලා ඒක ඉවර කරමු. right. අයියා කියන්නේ මහත්මයා. මහත්මයා නෙමෙයි. අම්මනි කියන්නේ මහත්මියනි. අම්මනි කියන්නේ කවුද? මහත්මියනි. අන්බුල්ල අප්පා උක්කු කියන්නේ මොකද්ද පුතේ? ආදරණීය තාත්තා වෙත. ඉප්පඩික්කු මෙයට. உண்மையுள்ள விசுவாசி. செயலாளர் லேகம். இறைவன் துணை දෙවි පීඨයි. நல்ல சுகம் சுவை සිටිමේ. ලිපිය ලැබුණා කඩිදම් கிடைத்தது. කාල පරිච්ඡේදයේ තුනේ මේ වගේ ප්‍රකාශන ඉදු කිරීම සම්බන්ධයෙන් අපි ආණ්ඩුවක් පිළිගට හරි. ඒක ගැන right. புத்தகம் பெற்றுக்கொள்ள தொடர்பாக මාතෘකාව දාලා ලියනවද ලියුම? මෙතන කරුණු තියෙනවා කීපයක් තියෙන කරුණු. අර විදියමයි ලියන්නේ. උඩ දිවවනවා ලියුම රාජකාරී ලිපිය තියෙනවානේ. ලියලා ඉහත නම් සඳහන් මහා
ඔයාගේ ප්‍රදේශය දාලා ජීවත් වෙමි. හරි? එතකන් ලියන්නකො ඊට පස්සෙම අපි ලියමු. එතකන් ලියන්න.
මම කියපු කොටස වෙනකන් ලියවද පුතේ? ඇඩ්‍රස් ලියලා ඔයා ලියන්නේ මෙච්චරයි. මාතෘකාව මම ලියුවා ඔයාට ලියලා මේප්පඩි පේරේ කොණනාන් ගමේ ජීවත් වෙනවා කියන එක විතර ලියන්න. මෙතන නිකන් ලියලා ඉවර කරන්න. right. හරි. පුතේ ලියුවද එතකන්? මං කිව්වේ මේ ලියන්නේ එකපදේ. ඇඩ්‍රස් ලියන්න ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ සේලාල කියලා තියෙනවා ඒක ලියන්න. ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ සේලාල ප්‍රදේශ සේලකම් තිබ්බා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිබ්බා. ඒක ලියලා යටින් ලියන්න ඔයාගේ නගරේ ලියන්න. ලියලා අයියා කියලා දාලා මාතෘකාව ලියන්න කිව්වා පුත්තகம் பெற்றுக்கொள்ள தொடர்பா කියලා. ඊට පස්සේ මේට්පෙඩි පේරේ කොண்ட நான் මාලිගතන දාන්න එපා. ඔයාගේ නගරේ දාලා එනම් ප්‍රදේශ වසිකිරේ. ලියවනේ. ඊට පස්සේ අපි ලියන්න පුතේ අපි පස්සේ ලියන්නේ මොකද්ද? හරි. අපේ ගමේ දෙමළ සිංහල මුස්ලිම් ජාති දෙගොල්ලම ජීවත් වෙනවා. හරි. ඒ අය භාවිතා කරන්නේ පොත් කියවෙන භාවිත කරන අපේ පුස්තකාලය. අපේ පුස්තකාලයේ දෙමළ පොත් අඩුපාඩු තිබේ. ඒ නිසා පොත්කට ලබා දෙන නිසා කාර්යුගේ ඉල්ලා සිටි මෙච්චර ලියන්නේ. right? ඔන්න මේමයි. මෙහි ඉංගු අර කොටස ලියවනේ. ඒකින් පස්සේ ඉංගු தமிழ் சிங்கள தமிழ் மற்றும் சிங்கள கிருதாந்து தமிழ் மற்றும் சிங்கள மக்கள் தமிழ் மற்றும் சிங்கள மக்களுக்கு தமிழ் சா சிங்கள ஜனதாව බහුතරයෙන් ජීවත් වෙනවා. மக்கள் பெரும்பான்மையாக வாழ்கின்றனர். பெரும்பான்மையாக வாழ்கின்றனர். මොවුන් කියන්නේ ඉවර්ගල් පොත් කියවීම සඳහා අපේ පුස්තකාලයේ භාවිතා කරයි. இவர்கள் புத்தகம் வாசிப்பதற்காக කියන්නේ කියවීම සඳහා කියන අදහස. කියවීම සඳහා
எமது பிரதேசத்தில் உள்ள எமது பிரதேசத்தில் உள்ள අපේ ප්‍රදේශයේ තිබෙන නූල් නිලයத்தை நூல் நிலையத்தை பயன்படுத்துகின்றனர். දිග වචනයක් නේද? නූල් නිලයத்தை කියන්නේ පුස්තකාලය භාවිත කරයි. භාවිත කරති. பயன்படுத்துகின்றனர். හරි? හරි. ඊට පස්සේ මෙහි දෙමළ පොත් අඩුපාඩුවක් තිබේ. ඒ නිසා පොත් කට්ටය ලබා දෙන්න කාර්නිකව ඉල්ලා සිටිමි කියලා ලියන්න ඕන. රයිට්? මොකද්ද? හරිද පුතේ? මේක ලිව්වද? මේක ලිව්වද? හරි? இங்கு தமிழ் புத்தகங்கள் නේද? මෙහි දෙමළ සහ සිංහල ජනතා බහුතර ජීවත් වෙයි. ඒ නිසා මේ අය දෙමළ පොත් කියන්නේ මේ පොත් කියවීම සඳහා මේ පුස්තකාලය භාවිත කරයි. හරි? ඒක ලියුවා. ඊට පස්සේ ලියන්න මොකද්ද? හරි ඊට පස්සේ ලියන්න ඕන. ඒ නිසා පොත් කඩන ලබා දෙන කාර්නිකව ඉල්ලා සිටිමි කියලා ලියන්න ඕන. හරි பயன்படுத்துகின்ற ඊට පස්සේ පුතේ ඉංගු ඉංගු දාන්න එපා. ඉදට්ක කියන්නේ. right? உள்ள நூல் நிலையத்தை තිබෙන පුස්තකාලය භාවිත කරයි. මෙහි දෙමළ පොත් අඩුපාඩුවක් තිබේ. ඒ නිසා පොත් කඩන ලබා දෙන කාර්නික ඉල්ලා සිටිමි. right? இங்கு தமிழ் புத்தகங்கள் தட்டுப்பாடாக உள்ளன. உள்ளன. ඒ නිසා ஆகையால் මේක ලියන්න. ஒரு தொகை நூல்களை பெற்றுத்தரும்படி ஆகையால் ஒரு தொகை நூல்கள் பெற்றுத்தருமாறு ஒரு தொகை நூல்களை பெற்றுத்தருமாறு தயவுடன் கேட்டுக்கொள்கின்றேன். தயவுடன் கேட்டுக்கொள்கின்றேன். தயவுடன் கேட்டுக்கொள்கின்றேன். ඊට පස්සේ ලියන්න පුළුවන් ඉප්පඩිக்கு උண்மையுள்ள නම දාලා ඉවර කරන්න පුළුවන්. හරිද?
පුතේ ලිව්වද? ඉවරද? right. හරි. ඊට පස්සේ හැමෝම ලිව්වා නේද? ඊළඟ සතිය එනකොට ඔයා යන්න එපා ක්ලාස් කරලා දාන්න. ඊළඟ සතිය ඔයා එනකොට ලියන්න ඕන පුතේ විදුලිය ලබා දෙන ලෙස இல்ல இம்மா இதோட விதிலிய කියන්නේ மின்சாரம் பெற்றுக்கொள்வது தொடர்பாக right மின்சாரம் பெற்றுக்கொள்வது தொடர்பாக හරි பெற்றுக்கொள்வது தொடர்பாக පොතේ තියෙන මල ලියන්න right විදුලි ලබා ගැනීම සම්බන්ධව හරි ලියන්න කාටද ප්‍රාදේශීය ඉංජිනේරු විදුලි බල කාර්යාලය ඔයාලගේ නගමලා මොකද ප්‍රදේශ ප්‍රාදේශීය කියන්නේ ප්‍රදේශ பொறியியலாளர் பொறியியலாளர் பிரதேச பொறியியலாளர் හරිද மின்சார சபை ඔබේ නගරේ දාන්න නුවර නම් කණ්ඩි කියලා දාන්න හරි කොළඹ නම් කොළඹ කියලා දාන්න කොළඹ නම් කොළඹ කියලා දාන්න අනුරාධපුරම් නම් අනුරාධපුරම් තිරුකෝණමලයි කියලා ඔයගේ දාන්න ඉදාගන්න අර විදියමයි ලියන්නේ මාතෘකා මේව දැම්මා මේ ටික මේත්පඩි පෙරේ කොண்ட நான் ආවල් ප්‍රදේශ ජීවත් වෙනවා ඒක හරි ලියන්න පුළුවන් ඊට පස්සේ ලියන්න ඕන මෙහි දෙමළ සිංහල මිනිස්සු බෞද්ධ ජීවත් වෙනවා එතන ලියන්න ඕන මොකද්ද අපේ ප්‍රදේශයේ පවුල් 100ක් විතර ජීවත් වෙනවා මේ 100 දෙනාට විදුලිය නැතුව අර උඩ තිබ්බනේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා කියන එක. ඒක ලියන්න පුළුවන්. மின்சாரம் இல்லாமல் කියන්නේ විදුලිය නැතුව மின்சாரம் இல்லாமல் பெரும் சிரமங்களை மேற்கொள்கின்றனர் විවිධ දුෂ්කරතාවට මුහුණ දෙනවා. ඒ නිසා අපේ ප්‍රදේශයට මිன்சாரம் பெற்று தருமாறு විදුලිය ලබා දෙන්නස කාර්යක ඉල්ලා සිටිමේ. හරිම ලේසි වචන කීපය ඔයාලට හොයන්න වෙන්නේ. හරි? ලියුම ලියාගෙන එන්න ඕනේ ඊළඟ සතියේ. හරිද? එතකොට අපිට ලබන සතියේ මේ වීඩියෝ ඔළුංගු මාර්ග නීතිය. මේ පාඩම ව්‍යාකරණ කොටසක් තියෙනවා මේ පාඩමේ. හරිද? ව්‍යාකරණ කොටසක් තියෙනවා මේ පාඩමේ පුතේ. ව්‍යාකරණ කොටස තමයි මේක. පිට විට කියන්නේ අපි එන විට යන විට කන විට බොන විට පාරේ ඇවිදින විට හරි සෙල්ලම් කරන විට කියලා අපි ගන්නෙ. ඒ වගේ මේ ව්‍යාකරණ කොටස ඒ කොහොමද අපි ක්‍රියාපදයට අපි කොහොමද මේක එකතු කරන්නේ කියලා ඊළඟ සතියේ කරන්න ඕන. බලමු පාඩම ඉවර කරලා මේ උඩ ටික ඉවර කරලා මෙතන එන්නේ. එතන බලමු අපි පුළුවන් ද කියලා. නැත්නම් ව්‍යාකරණ කරලා අපි ඊළඟ කොටස දියම්. හරි. එතකොට ඔයා එඩිට් කරන්න අද ක්ලාස් එකේ රෙකෝඩින් එකත් මම පුතේ ඔයාලා ගෲප් එකට දාන්නම්. හරි අද ක්ලාස් එක දෙක කමක් නැහැ කියලා හරි. නමුත් ඊළඟ ක්ලාස් එකේ දාලා ගෲප් එකට දාන්න පුතේ ඊළඟ ක්ලාස් එකට කලින් ඔයාලා ඊළඟ ක්ලාස් කියන්නේ ඊළඟ සතිය ලබන සතිය වල ක්ලාස් ෆීස් ටික හැමෝම ගෙවන්න මම දැන් දෙන්නෙක් තුනෙක් විතර ගෙවලා තියෙන 25කට ඉන්න ක්ලාස් එකේ. එච්චා ලබන සතිය වල ක්ලාස් ෆීස් ටික ගෙවන්න මේ සතියේ රෙකෝඩින් මම ගෲප් එකට දානවා. ඊළඟ සතියේලා ෆීස් ගෙවපුවාට මම රෙකෝඩින් දානවා. බැරි අය ඉල්ලන්න මම දෙනවා රෙකෝඩින් නැති කියලා මේ ඉල්ලන්න දෙන්න තු ඉන්නේ නැහනේ රයිට් හරි එහෙනම් පුතේ ඒ ටික කරගෙන ඔයා ඊළඟ සතියේ ක්ලාස් එකට එන්න හරි එතකොට ඊළඟ සතියේ අපි අලුත් පාඩම එක්ක අපි ආරම්භ කරන අලුත් පාඩම ඊළඟ සතියේ හරි එතකොට ඊළඟ සතියේ තව එක්සෑම් කරපු ළමයි ලකුණු ටික ඉල්ලන්න තියෙන ඊළඟ සතියේ දාන්න ලකුණු ටික හොඳේ හරි එහෙනම් හැමෝටම සුබ දවසක් අනිවාර්යෙන් නීරව වණකම් එහෙනම් good night see you bye හරි Good night. It's a bye, sir. හරි හරි දැන් කොයිද ඔයාලගේ සේතුලි ගම් පැත්තේම ආය ගම් වතුර ගලනවද? ඔව් නේද? මෙහෙට නෑ සර්. ඔයාලට නෑ නේද? හා නුවර පැත්තේ මේ ගොඩක් මං හිතන්නේ. හරි එහෙනම් පරිස්සමින් හැමෝම